ආයුබෝවන් මගේ වටිනා ආදරණීය දූලා පුතාලා හැමෝටම අද අපි ඉගෙන ගන්න හදන්නේ 3 ශ්‍රේණියේ සිංහල වැඩපොතේ තියෙන 3 වන පාඩම. පාඩමේ මාතෘකාව තමයි අපේ නිදහස් උත්සවය. පුංචි පැටව් හැමෝම තමන්ගේ රටටත් ආදරය කරන හොඳ දරුවෝ වෙන්න ඕනි හොඳද? ඔන්න දවසක් පුංචි ළමයි ටිකක් එකතු වෙලා රූපවාහිනිය බලමින් සිටියා. ඔයාලා දන්නවාද එයාලා රූපවාහිනියෙන් මොනවාද බැලුවේ කියලා? එයාලා හරිම ආසාවෙන් බලන් හිටියේ නිදහස් දින උත්සවයේ පෙන්වපු හමුදා පෙළපාලි සහ ලොකු යුද්ධ ටැංකි දිහායි. ටීචර් මගේ පැටවුන්ට පුංචි ඉතිහාස කතාවක් කියා දෙන්න. හුඟක් ඉස්සර කාලේ අපේ මේ ලස්සන ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ජාතිකයන්ට, ඒ කියන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ට යටත් වෙලා තිබුණා. අපේ රටේ වීරයෝ එකතු වෙලා කරපු නිදහස් සටන් නිසා 1948 පෙබරවාරි 4 වැනිදා අපේ රටට නිදහස ලැබුණා. අන්න ඒ අපූරු නිදහස ලැබුණු එක සමරන්න තමයි හැම අවුරුද්දකම පෙබරවාරි 4 වැනිදා අපි නිදහස් දිනය සමරන්නේ. එදාට හැම ගෙදරකම හැම පාසලකම අපේ ජාතික කොඩිය, ඒ කියන්නේ සිංහ කොඩිය ලස්සනට ලෙල දෙනවා. දැන් මගේ දක්ෂ පැටවු ටික වැඩපොතේ 13, 14 සහ 16 පිටු පෙරලා ගන්න බලන්න. ටීචර් ප්‍රශ්න කියනකොට ඔයාලා ලස්සන අකුරින් උත්තර ලියන්න ඕනි. හොඳද? අවබෝධය පිටුව 13, 14